නැනුවනින් පොහොසත් ක්‍රීඩාවෙන් පිරිපුන් දරු පරපුරක් දැයට දායාද කිරීම සඳහා අපකැප වුණු ආදරණීය ගුරුදරුවක් තිසර මාධ්‍යකගේ අපි සමග අද එකතු වෙලා ඉන්නවා. ඇය නමි බිම්බාරාම්නාංගනී ගුරුමෑණියන්. ඉතින් ගුරුමෑණියනි ආයුබෝවන්. ආයුබෝවන්. දයේ දුවා දරුවන්ගේ නැනමල් පුබුදු ආලන්නට අපකැප වුණු අයත් සමග අපිට සම්බන්ධ වීම ගැන ගොඩක් සතුටුයි. මම මුලින්ම ඔබතුමියගෙන් මෙහෙම අහන්නම්. අපි හැමෝටම තියෙනවා සුන්දර පාසල් කාලයක්. ඒ වගේම පුංචි කාලයක්. ඔබතුමියගේ පුංචි කාලය පිළිබඳ පොඩ්ඩක් අවදි කරමුකෝ. මම පුංචි කාලේ මාගේ පාසල වුණේ රපාතගම මහා විද්‍යාලයයි. එම පාසලෙන් අධ්‍යාපනය ලබනවා එකේ සිට පහ දක්වා. මේ කාලය තුළ ඉතින් අධ්‍යාපනය ලැබලා ක්‍රීඩා මහා විද්‍යාලයට හයිසෝනියට තුලක් වෙනවා. ඔව් ගුරුතුමියනි ක්‍රීඩා ගුරුවරයෙක් වීමට කැමැත්ත ඔබතුමියට මුලින්ම හටගත්තේ කොහොමද? කාලේ මට කවදෙනින් අවස්ථාව වුණේ නිවාසාන්තර මණ්ඩල ක්‍රීඩා උත්සවයකට සහභාගී වෙන්න. ඒ උත්සවයේදී තරඟ වලට සහභාගී වෙන්න මම මේ අවස්ථාවේදී මම ඊට 100 200 දුර පැනීම ඉසව් වලට සහභාගී වුණා. ඒකෙන් මට ප්‍රථම ස්ථානය ලැබුණා. ඒ වයස සීමාව තුළ මට දක්ෂතම ක්‍රීඩිකාව වෙන්න ලැබුණා. මේ අවස්ථාවේදී මට හිතුණා මගේ හොඳ ආරම්භයක් මට ලැබුණා. ඒ නිසා මගේ ජීවිතයේ ක්‍රීඩාවෙන්ම ඉස්සරහට යන්න ලැබෙයි කියලා හිතුණා. ඔව් ගුරුතුමියනි ඔබතුමිය තුළ ඒ තිබුණු කැමැත්තත් එක්ක ඔබතුමියට ක්‍රීඩා ශාස්ත්‍රයේ නියැලීමට පෞල් පරිසරයෙන් ලැබුණු සහයෝගය කොහොමද? අම්මා තමා ගොඩක් උදව් කරේ. මා පුංචි කාලේම මගේ පියා මිය ගියා. එන්පසු සහෝදරියන් 6 දෙනෙක් ඉන්නවා. එක සහෝදරයෙක් ඉන්නවා. ඒගොල්ලන්ගෙන් මට ගොඩාක් සහයෝගය ලැබුණා. ඒ නිසා මට ක්‍රීඩාවේ ඉස්සරහටම යන්න අවස්ථාව ලැබුණා. ඔව් ගුරුමෑණියනි ඔබගේ මේ මෙහෙවරට දැනට වසර 30කට අධික කාලයක් වෙනවා. ඉතින් ඔබ ඉගෙනපු පාසල් වලින් ඔබට තියෙන සුන්දරම අත්දැකීම මොකක්ද? මට ලැබුණු සුන්දරම අවස්ථාව තමයි පාසල තුල පන්තිය තුල වැඩ කළා පිටතට ඇවිල්ලා ළමයි ක්‍රීඩාවලට යොමු කරගන්න. මේ අවස්ථාවේදී මම ළමයි ක්‍රීඩාව සඳහා යොමු කරගත්තා. ඒකෙදී දක්ෂ ළමයි මට මුණ ගැහුණා. ඒ ළමයි පුත්තාස කලාප පළාත් මස්ස ලංකා යන අවස්ථාවලට සහභාගී වුණා. සමස්ත ලංකා ජයග්‍රහණය කළ අවස්ථාවලුත් තියෙනවා. ක්‍රීඩාවෙන් ළමයින්ගේ පෞරුෂය, චරිතය මේ හැම දෙයක්ම වර්ධනය වෙනවා කියලා අපි අහලා තියෙනවා. ඔබතුමිය ඒ සඳහා සමත් වුණු ආකාරය කොහොමද? නිරෝගීව මනසක් සකසා ගන්න ක්‍රීඩාව අවශ්‍යම වෙනවා. ඒ තුළින් මට හිතෙනවා මේ ක්‍රීඩා කිරීම කියන්නේ අපේ ජීවිතයට වැදගත්ම ස්ථානයක් බව. ඔව් ගුරුමෑණියනි ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නිරත වෙන ගුරුවරියක වශයෙන් අභියෝග රැසකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඔබේ කාලයේදී ඔබට මුහුණ දෙන්න සිදු වුණු ඒ වගේ අභියෝග තියෙනවද? ඔව් අභියෝග තියෙනවා. ඒ කියන්නේ පන්ති කාමරය තුල ළමයා ඊතරම අධ්‍යාපනයේ දෙන්න කැමති නැහැ. එහෙම නැති අවස්ථාවලදී ළමයි ක්‍රීඩා වලට ආස කරනවා. ඒ නිසා මේ අවස්ථාවේදී මම ළමයි ක්‍රීඩා පිටියට රැගෙන එනවා. ඒ අවස්ථාවේදී ළමයි දක්ෂයෝ මට හඳුනා ගන්න ලැබෙනවා. ඔව් ගුරුතුමියනි අපේ පාසලේ ක්‍රීඩාව ඔබතුමිය උසස් තලයකට රැගෙන යනවා. ඔබතුමියත් උසස් තලයකට යනවා. ඒ වගේම තමයි පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවුනුත් ඔබතුමිය උසස් තැනකට රැගෙන යනවා. ඉතින් අද වෙන විට පාසලේ මේ ක්‍රීඩාව තියෙන තත්ත්වය පිළිබඳව ඔබ සතුටුදායකද? ඔව් මම ගොඩාක් සතුටු වෙනවා. මගේ පාසල මේ වෙනකොට සමස්ත ලංකා ජයග්‍රහණය කළා. ජාත්‍යන්තර මට්ටමට තමයි ක්‍රීඩිකාවෝ තරඟ වැඩිලා තියෙනවා. ඒ වෙනුත් ජයග්‍රහණය ලැබලා තියෙනවා. ඒ නිසා මට ගොඩක් සතුටුයි. ගුරුතුමියනි මම අවසාන වශයෙන් ඔබතුමියගෙන් මෙහෙම අහන්නම්. ඔබතුමිය වසර ගණනාවක් මේ පාසලේ සේවය කරලා තියෙනවා, ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඔබතුමියට අද මේ පාසලෙන් නික්ම යාම පිළිබඳව ඔබතුමියගේ තියෙන හැඟීම මොකද්ද? මගේ හැඟීම නම් මම මේ ඉස්කෝලේට මගේ උපරිම සහයෝගය ලබා දීලා දක්ෂ ක්‍රීඩිකාවෝ බිහි කළා. ඒ දරුවන් අද රජයේ
ක්‍රීඩා ගුරුවරින් වශයෙන් වැඩ කරනවා, ක්‍රීඩා පුහුණුකරු මහත්මයාත්මින් වැඩ කරනවා. මේ කොට්ටාසය තුළ මට පාසල් වලට යෑමින් ඒ දරුවන් වැඩ කරන දිහා බලලා මට සතුටු වෙන්න පුළුවන්. මම මගේ පාසල හරිම අගයනවා. ඒ වගේම තව තවත් ක්‍රීඩිකාව දක්ෂයෝ දී වෙන්න කියලා මගේ සුබ ප්‍රාර්ථනාව ඉෂ්ට කරනවා. ගුරුමෑණනි, ඔබගේ මුහුණෙන් පේනවා ඔබට කොච්චර දුක්බරද කියලා අද දවසේ. ඉතින් ඔබතුමිය කරපු සේවය අමිලයි. ඒ සදා අමරණීය. ඒ කිසිදා මිල කළ නොහැකි සේවයකි. අපි ඔබට සදා නායකති. ඔබතුමිය ගත කිරීමට සූදානම් වන සදා සමය සතුටින් නිරෝගීව ගත කිරීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියා අප ඔබතුමියට හදවතින්ම ප්‍රාර්ථනා කර සිටිනවා. අයිබෝවන්. බොහොම ස්තුතියි.